ආයිබෝන් දෙවෙනි අතින් අත මම ඔබට කතා කරන්න යන්නේ අපූර්ව ලක්ෂණයක් ගැන. අපූර්ව ලක්ෂණයක් කියලා කියන්නේ මේ ලක්ෂණ 12ෙම අමුතුම සිත්තමක් කරන්න පුළුවන්. ඊටාම අපූර්ව විස්මයජනක ලක්ෂණයක්. දැන් මේ කිනුවට බාහිර මොකද්ද මේ ලක්ෂණ මොකද්ද කියන්නේ? ඔබ හැම කෙනෙක්ම මේ පුරුදු පරිදි මේස උරුසෝ මෙතන කටක සිංහ කන්නේ තුලා වච්චික දනු ඕකනේ හැමදාම ගණන් කර කර ඉන්නේ. දැන් මේ කතා කරන්නේ ඒ ලග්න 12 අතුරෙන් ඔබටම ආවේනික ලග්නයක් පිළිබඳවයි. මෙහෙම සතෙක් ලෝකේ කොහෙවත් නැහැ, ඉපදිලත් නැහැ, ඉපදෙන්නෙත් නැහැ. ඒ සතා ලග්නෙට අයිති වෙලා තියෙනවා. මේ චීන දේශයේ හිටිය නිර්මාණ ශිල්පියෙක් මේ ලග්නෙට අනුරූපකව මේ චිත්‍රයට නගන්න ඇති. මේ මොකක්ද දන්නවද? මකර ලග්නේ. මකර කියන්නේ කටෙන් ගිනිදල් පිට කරන සතෙක්. ටිකක් භයානකයි. ඉතින් මකර ලග්නකරුවෝ මේ ලංකාවේ ඉන්නවනේ ලක්ෂ ගාණක් ඉන්නවා. ඒ එක්කෙනෙක් වෙන්න ඇති ඔබ. ඉතින් ඔබටම ආවේනික ගතිතිරි පිළිබඳව දැන් පොඩ්ඩක් අහගෙන ඉමුද චුට්ටක්. මකර ලග්න හිමියා අමුතුම ජාතික පුද්ගලයෙක්. හේතුව මේකයි. ඉපදලා ඉන්නම තල්ලි හොයන්න. වෙන කිසිම දෙයක් නැහැ. මකර ලග්න කරුවා ඉපදලා ඉන්නේ මුදල් හොයන්නම පමණයි. මුදල් හොයන්න ඕඩේකට බෑ. අනේ එතන විශේෂත්වයක් තියෙනවා. මුදල් හොයන්න පුළුවන් දක්ෂ ආර්ථික විද්‍යාඥයෙකුට. මම අවධාරණය කරනවා, මම තීරණය කරනවා මකර ලග්න කරුවා කියන්නේ කෞටිල්‍ය කියලා. කෞටිල්‍ය කියන්නේ අර්ථ ශාස්ත්‍රයේ පියා. ඉංග්‍රීසියෙන් පතු කාලේ හිටියා ලැස්කි. ලක්ෂිත හොඳ අර්ථ ශාස්ත්‍ර විද්‍යාඥයෙක්. මේ කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය වගේම මකර ලග්න කරුවා කුඩා කාලේ ඉඳලම සල්ලි එකතු කරන්න හරි දක්ෂයි. සමහර මකර ලග්නේ පුඩා ළමයි කැටයක් අරගෙන ඔකට සල්ලි එකතු කරනවා. මොකද පුතේ කරන්න කිව්වා මම මේ සල්ලි එකතු කරන්නේ ලොකු පොතක් වෙන්න කියලා. කුඩා කාලේ ඉඳලම ඔළුවේ තියෙන්නේ සල්ලි හොයලා පොතක් එක්ක ඉන්න. ඒ වගේම වෙනවා. ඔබ අහනකොට ඔබ දැන් කල්පනා කරනවා ඇති මේ මනුස්සයා මේ මොකද්ද මේ කියන්න යන්නේ කියලා. ක්ෂණිකව තමාගේ අවධානය තමා වෙත ළඟා කර ගැනීමට උපතින්ම දක්ෂ මකර ලග්න හිමියා තමන් කරන කටයුතු පිළිබඳව කිසිවෙකුට කියන්නේ නැහැ. ඊටම රහසිගත පුද්ගලයෙක්. සෑම අංශයකටම රහසිගතයි. කවුරු කොහොම තීව්වත් මකර ලග්න හිමියා එකවරම පිළිගන්නෙත් නැහැ. පිළි අරගෙන වැඩ කරන්නෙත් නැහැ. ලෞකික ආශාවන් ඊටම බහුලයි. අර්ථ ශාස්ත්‍රයේ අර මං කිව්වා වගේ කෞටිල්‍ය වගේ විශාල ව්‍යාපාරයක් ආරම්භීමටත් ඒ ව්‍යාපාරය දියුණු කර ගැනීමටත් මකර ලග්න කරුවා හරිම සමත්. තද මසුරෙක් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මුදල් වලට ආදරේ. මුදලාලි කියන්නේ මුදල් වලට ආලය කරන්න නැහැ මුදලාලි කියන්නේ. ඉතින් එහෙම නැතුව මේ තේරුමක් ඇතුව නමක් දාලා තියෙන්නේ. මුදල් තමා අතර ගත්තෙට අන් අයට නොදෙයි. ඔබ මකර ලග්නකාරයෙක් නම් ගණු මිසක් දෙනු නම් අඩුයි. හේතුව මොකද? ගන්නෙත් ඊටාම පරිස්සමෙන්, දෙන්නෙත් ඊටාම පරිස්සමෙන්. වැඩක් කරනවා නම් ඒක හරියට ක්‍රමයකට වැඩ කරනවා. හැම දෙයක්ම ඉලක්කයේ තියෙන මුදල්. මුදල් නැතුව ජීවත් වෙන්න බෑ. කවුරු කොහොම කතා කරුවත් ඔබ හිතනවාද සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා? ජීවත් වෙන්න බෑ. මොනතරම් ඉංග්‍රීසියෙන් කියනවා නම් MA PhD D ලීඩ් ගහුවා. කොටින්ම කියනවා නම් මා විශාල උගතෙක් වුණා සල්ලි නැත්තම් ජීවත් වෙන්න බෑනේ. ඒකට හොඳම උදාහරණයක් තමයි ගම්පෙරළියේ අවසාන ගමන පිළිබඳ. ඉතින් අපිට අනන්ත අප්‍රමාණ උදාහරණ තියෙනවා මේ මකර ලග්න කරුවන් ගැන කියන්නේ. මමත් මකර ලග්න කරුවන් සෑහෙන පිරිසක් ඇසුරු කරලා තියෙනවා. මගේ හොඳ මිත්‍රයෝත් හිටියා මකර ලග්න කරුවන්. ලංකාවේ දක්ෂ ලේඛකයෝ, ඒ වගේම හොඳ ක්‍රීඩකයෝ, ඒ වගේම හොඳ දේශපාලඥයෝ මම හුඟදෙනෙක් ඇසුරු කරලා තියෙනවා. හරි පුදුමාකාර දක්ෂ පුද්ගලයෝ මකර ලග්න කරුවෝ. ඒ මොකද එක මකර ලග්න කරුවෙක් මගේ අත්දැකීම. එයා කොහොමද මිය ගියේ? අන්‍යයන්ට කරදරයක් නැති විදියට. එයා නෝනාට කිව්වා මම දැන් ළඟදීම මගේ මේ අසනීපේ සනීප වෙන්නේ නැහැ. මට හැදිලා තියෙන මේ ශාරීරික රෝගය ඉතාම උස්සන්න තත්ත්වයකට තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහේ මුදලක් තියෙනවා මම බැංකු ගත කරලා. ඒක අපි දෙන්නගේ නමට දාලා තියෙන්නේ.
ඔබට මතක නැතුව ඇති මම කවදා හරි මේ ගිය දවසට පැය 24ක් ඇතුළත ආගමික කටයුතු කැමති නම් කරලා අකමැති නම් ඒත් කමක් නැහැ. මේ මුදලෙන් අන්‍යයන්ට කෑම වේලක් දෙකක් දීලා සංග්‍රහ කරන්න ආටෝප කරන්න යන්න එපා. මේ මගේ මරණයට මම ජීවිතය අවසන් කරතේ මුදල් තැන්පත් කරලා තිනවා. එතකොට මේක දරුවන්ටවත් කිසිම කරදරයක් නැහැ. බලන්න කොයිතරම් අර්ථ විද්‍යාඥයෙක්ද කියලා. එතුමාගේ දරුවෝ 4 දෙනෙක් හිටියා. දරුවෝ 4 දෙනාට ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා හරියටම ඊටාම හොඳ උගත් කෙනෙක්. මා කියන්නේ නැහැ කවුද කියන එක නම හැමෝම දන්න නමක්. ඉතින් ඒ නිසා මම ඒක ගැන වැඩි කියන්නේ නැහැ. මගේ හොඳ හිතවත් මිත්‍රයෙක්. එතුමා මම අදත් සිහි කරනවා. එතුමාගේ එකම එක හොඳම ඉලක්කය තමයි අර්ථ ශාස්ත්‍රයේ ඉහළම තැනට ගියීම. හැබැයි අනවශ්‍ය දෙයට වියදම් කරන්නේ නැහැ. අවශ්‍ය දේවල් වලට වියදම් කරනවා. කෙනෙක් ඉල්ලපුවාම සල්ලි එයා සල්ලි ආපහු දෙනවද නැද්ද කියලා බලලා දෙන්නේ. අන්න එහෙම එකක් එයා තුල තිබුණා. සල්ලි ගන්න බැරි මිනිහෙකුට දෙන්නේ නැහැ. එයා කියන්නේ ගන්න බැරි මිනිහෙකුට දෙන්නේ නැහැ. එයා කියන මයිත් එක කියලා තියෙනවා සමහර අවස්ථාවලදී බැංකුවකට සුනකේකුගේ කරේ හරි සල්ලි පොට්ටනියක් එල්ලලා ගියොත් බැංකුව බාර ගන්නවා ආපහු ගන්නකොට තමයි අමාරුව. අන්න ඒක යා නිතරම කියන කතන්දරයක්. ඒ නිසා මම මේ කතාවෙන් පිටවෙන්න වෙන්න ඇති. ඒ නිසා මේ මකර ලග්න කරුවන් මුදල් ආයෝජනයටත් ඒ වගේම මුදල් පිළිබඳ වැඩ කටයුතු කිරීමත් ඉතාම දක්ෂයි. හැබැයි කිසිකෙන තරහ කරගන්න කැමති නැහැ. අන්‍යයන්ට උපදෙස් දෙන්න යන්නෙත් නැහැ. තමන්ගේ පාඩුව ඉඳගෙන ඉතාම හොඳින් ජීවිතය ගෙනියනවා. අමුතුම චරිතයක් තියෙන්නේ. අමුතුම චරිතයක් කියලා කියන්නේ එයා සමහර වෙලාවට මේ මකර ලග්න කරුවෝ තනියට හරි කැමතියි. ඒ කියන්නේ තනියම හුදකලා ජීවිතයක් ගත කිරීමට කැමතියි. හේතුව මොකද? එයා මනසෙන් මවන්නේ මුදල්. මම කොහොමද සල්ලි හම්බ කරන්නේ? මම කොහොමද මේ සල්ලි ටික රකින්නේ? අනවශ්‍ය දේවල් මේවට වියදම් කරන්න වෙයිද? මෙන්න මේ වගේ තීරණාත්මක සම්දිස්ථානයක තමයි විතරම මකර ලග්න කරුවා ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා මම අත්දැකීම් තුලින් මම මේ කියන්නේ ඔබ මකර ලග්නයේ කෙනෙක් නම් ඔබ ඊටාම හොඳ පුද්ගලයෙක්. ඒ මොකද ඔබට කවදාකවත් වරදින්නේ නැහැ. සල්ලි වල වටිනාකම දන්න එකම ලග්න හිමියා මකර ලග්න කාර්යය කියන එක මම නිර්භයව කියනවා. හේතුව මොකද? මකර ලග්න කාර්යෝ දහස් ගාණක්ගේ කේන්ද්‍ර බලලා තිනවා. මකර ලග්න කාර්යෝ අති විශාල සංඛ්‍යාවක්ම අසුරු කරලා තිනවා. ලග්න 12න්ම මුදල් පිළිබඳ අර මා මුලදී කිව්වා වගේ කෞටිල්‍ය වගේ ඊටාම දක්ෂ පුද්ගලයෙක්. සල්ලි නැහැයි කියලා අඬා ඉන්නෙත් නැහැ. සල්ලි තියෙනවා කියලා උද්දාම වෙන්නෙත් නැහැ. ඊටාම ප්‍රමාණයට කල්පනාකරණය කරගෙන මේ වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට විශේෂයෙන්ම මකර ලග්න කරුවා ගේ විවාහ ජීවිතය මුදල් මතම නෙවෙයි යවෙන්නේ. අන්න එතෙන්දී පොඩි වෙනසක් වෙනවා. මුදල් නෙමෙයි බුද්ධි ගෝචර පුද්ගලයෙක් තමයි එයා හොයන්නේ. අනිත් එක එයා නිතරම සල්ලි පිළිබඳ ඇල්මක් තියෙන පුද්ගලයෙක් හොයන්නේ. විශේෂයෙන්ම මිථුන, කන්‍යා, කටක, සිංහ වගේ පුද්ගලයෝ තෝරගන්න සමහර විට කැමති. වැඩියෙන්ම කැමති පුද්ගලයා මකර ලග්නයමයි. හැබැයි කුම්භ ලග්නය ගැලපෙනවා අඩුයි ටිකක්. ඒ මොකද දෙන්නගෙම ලග්නාධිපති සෙනසුරු වුණාට මකර ලග්න කරුවට සෙනසුරු ඊටාම දක්ෂ විදියට මුදල් හොයලා දෙනවා. සෙනසුරු 11 ගන්න හිටියොත් ඊටත් වැඩිය ලාභ ලබා දෙනවා ගුරුට හෝ කුජට පෙනීම නිසා. එතකොට මේ මකර ලග්න කරුවන් පිළිබඳ බොහෝ දේවල් මම හිතනවා කතා කරන්න පැය 3ක් 4ක් විතර යනවා. මකර ලග්න වල ඒ තරමට තොරතුරු තියෙනවා. මකර ලග්නයේ ඔබ මකර ලග්නයේ නම් ඔබේ ජීවිතයේ අවසාන කොටස් වෙනකොට හැම මකර ලග්න කාර්යයක්ම දුගියෙක් වෙන්නේ නැහැ, දුප්පතෙක් වෙන්නේ නැහැ, අසහනයට පත්වෙච්ච පුද්ගලෙක් වෙන්නේ නැහැ. ඊටාම වටිනා අගනා ජීවිතයක් අවසාන මාසෙන් ගෙවනවා. හැබැයි මුදල් වලට කෑදරකම තියෙන්නේ මුදල් වලින් වැඩ ගන්න පමණයි. මුදල් පිළිබඳ සම්පූර්ණ බහිරවයක් නෙවෙයි. මේ බහිරවය ඒක ආරක්ෂා කරන රැග්ගෙන ඉන්නවා මිසක් වැඩක් වෙන්නේ නැහැනේ. ඒ නිසා මකර ලග්න ඔබ ඊටාම දක්ෂ පුද්ගලෙක් වෙනවා. ලෝකේ හිටිය ඊටාම හොඳම මේ පුද්ගලයන් වූයේ රිචඩ් නික්සන්, මාටින් ලූතර් කිං, ජෝසප් ස්ටාලින්, එල්විස් ප්‍රෙස්ලි, ඊවා ගාඩන්. මෙන්න මේ අය ලෝකේ ප්‍රකටම පුද්ගලයන්. මේ පුද්ගලයෝ එසේ මෙසේ පුද්ගලයෝ නෙමේ ලෝකේ ජනාදරය දෙන පුද්ගලයන්. ඒ නිසා මා ඔබට ආශිර්වාද කරනවා. ඔබ තවත් මුදල් එකතු කරලා විශාල කෝටිපතියෙක් වේවා. ඒ වගේම මකර ලග්න කරුවාට මා ඊටම සතුටුයි. හේතුව මොකද
එයා සල්ලි හොයන්නත් දක්ෂයි, වියදම් කරන්නත් දක්ෂයි, එකතු කරන්නත් දක්ෂයි. අවසාන වශයෙන් කෙනෙකුට ඕන විදිහකට තමන්ගෙන් උපකාරයක් ළඟට යනවා ගන්න යනවා නම් මකර ලග්න කාර්යයා ළඟට ගිහිල්ලා එයාට කාරණේ පැහැදිලිව කිව්වොත් අනිත් අය වගේ වංචාකරුවෙක් මේ මුදල ඔබට දෙනවා. ඒ නිසා මකර ලග්න කාර්යය ගැන ස්ථිරව අදහස් කරන්න, තීරණ තියාගන්න. ඉතාලම හොඳයි. ඔබට ආයුබෝවන්.